විජිත හේරත් මාලිමා ආණ්ඩුවේ අගමැති වෙන්න හිටපු මිනිහා. දැන් එයාගේ බලාපොරොත්තු වෙන සුන් වෙලා හරින යමන සූර්යයට ගිහින් තියෙන්නේ. මේ මිනිස්සයාට ඔළුව කොහේ හරි වැදුනා වගේ එකක් අපිට දැනෙනවා. ඒ නිසා මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ. දැන් අපි ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යද්දී මේ ආර්ථිකේ වට්ටපු මේක නැතිබංගස්ථාන කරපු පරණ හොරු මංකොල්ලකාරයෝ මේ රටේ ආර්ථිකේ බංකොලොත් කරන දායක වෙච්ච ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි ඒව අමතක කරලා නැහැ. මේ යන අතරතුරේදී ගෙදර යන ගමන් ඒවත් කරගෙන යනවා. ඒ ගෙදර යන ගමන් මර්වින් සිල්වත් ඇතුළට යනවා. නේ? ගෙදර යන ගමන් හිටපු ගමන් තව කොට්ටිය යනවා. මම දැක්ක සම්දුවත් කවුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තියෙනවා. නේද? ඒවා අපි නතර කරලා නැහැ. නතර කරන්නෙත් නැහැ. නතර කරලා බෑ. නේද? ඒ තරහකට නෙමෙයි. කේන්තියකට නෙමෙයි. නේද? යන ගමන් අමතර වැඩ. එකම වැඩේ එක කරගන්න ඕනේ නැහැ. නේද? එකම වැඩේ එක කරගන්න ඕනේ නැහැ. මොකද එකම වැඩේ ලොකුම වැඩේ අපේ ආර්ථිකය ගොඩනගලා පොහොසත් රටක් හදන එක. වැඩි අවධානය එතෙන්ට. වැඩි අවධානය එතෙන්ට තියෙනකොට අරව දේවලුත් හිමීට කරගෙන යන්න ඕනේ. ඒව නතර වෙලා නැහැ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය යනවා. ඉස්සරට වඩා හොඳින් ඇතුලේ යනවා. දැන් විජිත හේරත් මේ කරන ප්‍රකාශය ඔබ හොඳින් අහුම්කන් දුන්නා නම් තේරෙන්න ඕන හොරු අල්ලන එක ඒගොල්ලන්ගේ රාජකාරිය අමතර වැඩක් කියලා තමයි කියන්නේ. ගෙදර යන ගමන් තමයි අල්ලගෙන යන්නේ. හැබැයි ප්‍රශ්නේ ඒකෙදිත් දැන් මේ ඇවිල්ලා මාස 6ට හොරු ඇල්ලුවද කියන ප්‍රශ්නේ තමයි අපිට එකතු වෙලා තියෙන්නේ. හේතුව දැන් මර්වින් සිල්වත් ඇතුළට දැම්මා කියලා මහා උජාරුවට කියනවා. දැන් මේ මර්වින් සිල්වලගේ වගේ මේ සිල්ලර නඩු සිල්ලර වැරදි මං කියන්නේ අයට දඬුවම් කරන්න එපා නෙවෙයි. නමුත් මේ සිල්ලර දේවල් වලට වඩා බරපතල දේවල් ටිකක් කතා කරලා තමයි මේගොල්ලෝ ආණ්ඩුව ගත්තේ. එතකොට ආණ්ඩුව ගත්ත ප්‍රධාන සාධකය තමයි හොරු අල්ලන එක. දැන් මොකද්ද කියන්නේ? දැන් කියන්නේ මේ අමතර වැඩක් හැටියට තමයි හොරු අල්ලන්නේ. ලොකු වැඩේ තමයි ආර්ථිකේ ගොඩ දාන එක. එක. එතකොට එහෙම ගත්තොත් මේ රටේ දැන් මේ අයම රනිල් වික්‍රමසිංහට කිව්වා එයාලා මේගේ චෝදනාව තමයි රනිල් හොරු හුරතල් කරනවා කියලා. එහෙමනම් රට බංකොලොත් වෙලා තියෙද්දි ඩොලර් සංචිතේ බිඳුවක් වෙලා තියෙනකොට තමයි රනිල් වික්‍රමසිංහ රට බාරගත්තේ. ඒ රට බාරගත්තත් අන්තිමට පාර්ලිමේන්තුවේ මේ අයම හොරු කියලා හංවඩු ගහපු කට්ටියක් එක්ක තමයි රනිල්ට ආර්ථිකය කොට දාන්න සිද්ධ වුණේ. මේ ජනතා විමුක්ති පෙරමුණවත් සමගි ජන බලවේගයේවත් වචනකින්වත් උදව් කළේ නෑනේ රනිල්ට ආර්ථිකය කොට දාන්න. එතකොට රනිල් වික්‍රමසිංහ බංකොලොත් වෙච්ච රාජ්‍යයක හොරු ඇල්ලුවේ නෑ කියලා තමයි චෝදනාව ආවේ. ඒ චෝදනාව කළේ මේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්ලා ඇතුළු නඩේ තමයි. දැන් අද විජිත හේරත්ලා බලය අරගත්තේ හොරු අල්ලන්න. ඒ හොරු හොරකම් කරපු සල්ලි ටික අරගෙන ලංකාවේ ණය ගෙවනවා කියලා පොරොන්දු වෙච්ච මේ ආදියෝ කියනවා අපිට දැන් ලොකු වැඩක් තියෙනවා ආර්ථිකය කොට දාන්න. ඒක හොරු අල්ලන එක අමතර වැඩක්. ගෙදර යන ගමන් ඔය නිකන් ආවට ගියාට කරන වැඩක්. ඒකනේ මෙයා මේ කියන්නේ. එතකොට ප්‍රශ්නේ අපිට එහෙමනම් රනිල් වික්‍රමසිංහ හොරු ඇල්ලුවේ නැහැ කියන චෝදනාව කොහොමද මේ අය ගේන්නේ? අපි කියනවා නෑ මේ වර්තමාන ආණ්ඩුවට පැවරිලා තියෙන ලොකුම වගකීම තමයි හොරු අල්ලන එක. ඒකට මිනිස්සු ඡන්ද දුන්නේ. අවුරුදු 70ක් තිස්සේ හොරා කාපුන් අත්අඩංගුවට අරගෙන දඬුවම් කරලා හොරා කාපු සල්ලි අහපව් අරගෙන ඒකෙන් මේ රටේ ප්‍රශ්න විසඳන්න තමයි චේතනාව ඡන්ද දීපු අයගේ. දැන් මේ චේතනාව පයිසකට ගණන් ගන්න නැතුව මේ අය වැඩ කරමින් ඉන්නවා. ඒ අතර කියනවා මේ පහුගිය කාලේ හොරකම් කරපු ඒ නඩේ ගැන තමයි මෙයාලා කතා කරන්නේ. හැබැයි ওই නඩේට ප්‍රාණවායුව දුන්නේ කවුද? මේ නඩේට ප්‍රාණවායුව දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. 1994 ඉඳලා 2019 මැතිවරණය දක්වා මේ අය නෙවෙයිද
හොරුන්ට ප්‍රාණවායුව දුන්නේ. ඒගොල්ලෝ දුන්නේ. ඒගොල්ලන්ගේ හයිය නැතුව 1994 ඉඳලා 2019 ජනාධිපතිවරණය වෙනකම් ඒගොල්ලන්ගේ හයිය නැතුව ආණ්ඩු හදන්න බැරි වුණා. ජනාධිපතිවරු හදන්න බැරි වුණා. 2010 දී මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතුව ජයග්‍රහණය කරනවා. හැබැයි 2005 දී රාජපක්ෂලා බලයට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඒ හින්දා වෙන බයිලා ගහලා වැඩක් නැහැ. දැන් අද වෙනකොට ලොකුම මාතෘකාව බටලන්දනේ. අද වෙනකොට මාතෘකාව බටලන්ද. හැබැයි මේ බටලන්දේ අපරාධකාරයා විදිහට හංවඩු ගහපු රනිල් වික්‍රමසිංහ. එහෙම නැත්නම් මහ බැංකු බැඳුම් කර වංචාව කළා කියන රනිල් වික්‍රමසිංහ. අන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම සිරිසේනයි මහින්දයි එකතු වෙලා මංකොල්ල කාපු වෙලාවේ මේ ජනතා විමුක්ති පෙරමුණනේ උසාවිගේ රනිල්ගේ අගමැතිකම තහවුරු කරන්නේ. එතකොට මහ බැංකු බැඳුම් කර වංචාව කියන එක සිද්ධ වෙලා ඉවරයි. මේගොල්ලෝ රනිල්ගේ අගමැතිකම තහවුරු කරන්න උසාවියට යනකොට අධිකරණයේ පිහිට පදනකොට රනිල් මහ බැංකු බැඳුම් කර හොරා බටලන්ද මිනී මරුවා ওই කාරණා දෙකම සිද්ධ වෙලා පාස්කු ප්‍රහාරය විතරයි සිද්ධ වෙලා නොතිබුණේ. ඒතකොට ඒ බව දැනදැනත් ඇයි රනිල් වෙනුවෙන් පෙනී හිටියේ එහෙමනම්? එතකොට කියයි ඒක ව්‍යවස්ථාවේ තියෙන කාරණාවක්. ව්‍යවස්ථාවට අනුකූල නෑ මහින්ද රාජපක්ෂගේ අගමැතිකම උදුරා ගැනීම කියලා තර්කයක් දෙන්න පුළුවන්. හැබැයි ඒක ව්‍යවස්ථාවට අනුකූල නැති වුණාට අපිත් කියනවනේ ව්‍යවස්ථාවට අනුකූල නෑ කියලා. අපරාධකාරයෙක් බව දැන අපරාධකාරයට බලය අරන් දෙන්න වැඩ කිරීම අපරාධයකට අත්උදව් දීමක් නෙවෙයිද? ඒකත් එහෙම තමයි මේගොල්ලන්ගේ තර්කවලට අනුව. එතකොට මහින්ද රාජපක්ෂව බලයට ගේනවා, සිරිසේන බලයට ගේනවා, චන්ද්‍රිකා බලයට ගේනවා, රනිල්ගේ බලය ආරක්ෂා කරන්න අත්උදව් දෙනවා. මේ සියලු අපරාධ කරලා දැන් ඒගොල්ලෝ කියනවා පහුගිය කාලේ හොරු වල්ලන්න අපි ඒක අතහැරලා නැහැ. එහෙම බයිලා ටිකකුත් ගහනවා. දැන් හොරු වල්ලන්න බලය අරගෙන දැන් ඒකත් අමතර වැඩක් බවට පත් කරගෙනත් තියෙනවා. ඒ හින්දා ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි මේ අය මේ වේදිකාවේ කියන හැම එකම ඇත්ත නෙවෙයි. මේගොල්ලෝ පහුගිය කාලේ ඔබ ඉස්සරහා කියපු හැමදේම ඇත්ත නෙවෙයි. ඒකට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ. ඔබේ තැපෑලේ සංකේතයක් තමයි නුවරඑළියේ ඓතිහාසික ඒ තැපැල් ගොඩනැගිල්ල. පහුගිය කාලේ ඒ තැපැල් ගොඩනැගිල්ල බලහත්කාරයෙන් පවර ගන්න තීන්දුව ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය එක නෙමෙයි. ඒ නිසා අපි තැපැල් දෙපාර්තමේන්තුව සතු මේ රටේ ජාතික වස්තුවක් විදියට තියෙන ඒ සංකේතවත් නුවරඑළිය තැපැල් කන්තෝරුව සහ ඒ භූමිය මිම්මනතට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගත්ත තීන්දුව තීරණ අපි සියල්ල අත්හිටවනවා. මොකද්ද විජිත හේරත් ඒක කියන්නේ? මේ 150 වෙනි ලෝක තැපැල් දිනේ වෙනුවෙන් තමයි විජිත හේරත් ඇමතිවරයා විදිහට මේ කතාව කියන්නේ. එයාගේ ෆොටෝ එකකුත් සමරු මුද්දරයකුත් එයා ගහගෙන තිබුණා. හරිනිත් ගහගෙන තිබුණා. අපි ඒවා කතාත් කළා. ඒකෙදි කියනවා ඔබේ තැපෑලේ සංකේතයක් තමයි නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල. තැපෑලේ සංකේතය තමයි නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල. පහුගිය කාලේ තැපැල් ගොඩනැගිල්ල බලහත්කාරයෙන් පවර ගන්න තීන්දුව කළා. නව රජයේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය එක නෙවෙයි. ඒ නිසා අපි තැපැල් දෙපාර්තමේන්තුව සතු මේ රටේ ජාතික වස්තුවක් විදිහට තියෙන නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල සහ ඒ භූමිය මින් මනත තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරනවා. ඒක වෙන කාටවත් දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගත්ත තීන්දුව සියල්ල අත්හිටවනවා. අන්න විජිතේ රත්ගේ කතාව. රනිල් වික්‍රමසිංහගේ කාලේ නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල සංචාරක ආකර්ෂණයක් තියෙන නිසා හෝටලයක් බවට පත් කරලා සංචාරකයන් කැඳවා ගැනීමේ වැඩසටහනක් තිබුණා. අපි ඒකට පක්ෂයි. අපි ඒකට විරුද්ධ නැහැ. විරුද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ විරුද්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ ඊට පහු කාලීනව ඇවිත් බලය අරගෙන කියනවා නුවරඑළියේ තැපැල් ගොඩනැගිල්ල
තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩවලට හැර කිසි දෙයකට දෙන්නේ නැහැ කියලා. දැන් එහෙම කියලා මාස කීයද ගත වුණේ මේ නලින්ද ජයතිස්ස මේ ප්‍රකාශය කරනකොට බලන්නකෝ ඒක. සංචාරක ආකාශයෙන් දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළියේ නුවර අපේ කොළඹ ගාල්ල වගේ තැන්වල තියෙන තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා වෙච්ච වෙන වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතිනවා ගරු කතානායකතුමනි. මොකද්ද නලින්ද කියන්නේ? විජිතගේ කතාවට හා කිව්වද? නෑ. නලින්ද ජයතිස්ස කියනවා නුවරඑළිය විතරක් නෙමෙයි ගාල්ල කොළඹ තැපැල් ගොඩනැගිලිත් සංචාරක ආකර්ෂණයක් තියෙන තැන් නිසා ඒ සංචාරක කර්මාන්තයට ගැලපෙන විදිහට වෙනස් කරනවා. ඒ කියන්නේ අර රනිල් කියපු එක. මේ හෝටල් දාන්න යන්නේ. මේ සංචාරකයන් කැදව ගන්න මේකේ හෝටල් ඉදි කරන්න යන්නේ. නලින්ද කියන්නේ ඒක. ඒතර විජිතේරත් මොකද්ද කිව්වේ? එහෙම කරන්න දෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනස් එකක්. රනිල්ලගේ එක නෙවෙයි. මෙන්න නලින්ද කියනවා රනිල් කියපු එකම කරනවලු. එතකොට දැන් මේ මිනිස්සු වේදිකාවට නැගලා කියන කතා ඔබ අපි පිළිගන්න ඕනද? එහෙම පිළිගන්න ඕනද? මේ මොහොතින් මොහොත පට්ටපල් බොරු කියන නිකන් නලින්ද මේ පාර්ලිමේන්තුව ඇතුලේ කරේ විජිත හේරත්ගේ කලිසම ඔළුවෙන් ගලවපු එකනේ. දැන් විජිත හේරත් ඒකට විරුද්ධව මොනවා හරි කිව්වද? නෑ එහෙම දෙන්නේ නෑ. මම 105 වෙනි ලෝක තැපැල් දිනේදී කිව්වා මේ ලංකාවේ තියෙන නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල ඒක තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යයන් සඳහා විතරයි වෙන් කරන්නේ. නලින්දට ඔයාගේ වැඩක් බලා ගන්න, ඔයා සෞඛ්‍ය අමාත්‍යාංශේ වැඩ බලා ගන්න. ඔයා ජනමාධ්‍ය අමාත්‍යාංශේ වැඩ බලා ගන්න. අන්න බෙහෙත් ටිකක් තියෙනවා රට පුරා. ඒවට උත්තර හොයන්න. ඔයා එන්න එපා තැපැල් ගොඩනැගිලි ගැන කතා කරන්න කියලා. එහෙම මොකක් හරි කිව්වද විජිත හේරත්? කිව්වේ නෑනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එහෙනම් ඒ ටිකත් මතක තියාගෙන විජිත හේරත්ගේ කතාව අපි ඉස්සරහට යමුකෝ. සද්ද බද්ද නැතුණාට පරීක්ෂණ වෙනම යනවා. ඊළඟට මහ බැංකුව බැඳුම් කර වංචාවේ පරීක්ෂණෙත් යනවා. තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණෙත් යනවා. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණෙත් යනවා. ලලිත් කුගන් ඝාතන පරීක්ෂණෙත් යනවා. අතුරුදහන් කිරීම. එහෙම ගොඩක් තියෙනවා. ඒ පරීක්ෂණ මෙහෙමුත් හිමීට යනවා. ඒකනි පොලිස්පති හිටපු පොලිස්පතිවත් හොයන්නේ මේ දවස්වල. නේද? දැන් ඔඩියන්ස් එකට hina හිටපු පොලිස්පතිත් හොයනවලු. පළවෙනි කාරණාව තමයි මේ හොයන්නේ හිටපු පොලිස්පති නෙමෙයි. ඉන්න පොලිස්පති. දේශපන්දු තෙන්නකෝන් කියලා කියන්නේ මේ ඇමතියන්ගේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක් ප්‍රියන්ත වීරසූරිය. එයා වැඩ බලනවා කියන්නේ ඔරිජිනල් බඩුවක් ඉන්නවා කියන එක. ඔරිජිනල් බඩුව තමයි දේශපන්දු තෙන්නකෝන්. තෙන්නකෝන් තමයි හැංගිලා ඉන්නේ. එයා හිටපු පොලිස්පති නෙවෙයි. අනුරගේ ආණ්ඩුවේත් පොලිස්පති එයා. දැන් ඉස්සර නම් කිව්වේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ පොලිස්පතිට රෙයිලෝඩ් දානවා මාස 3න් 3ට. තාම බැරි වුණා අනුර කුමාර දිසානායකටත් ඉන්න එක එලවලා අලුත් පොලිස්පති කෙනෙක් පත් කරගන්න. දැන් ඉන්න පොලිස්පති හැංගිලා එයාවත් හොයනවලු හරි උජාරුවට කියන්නේ. එයා හොයන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ අසමත්කම මේ. දැන් පොලිස්පති විතරක්ද හොයන්නේ? දවසින් දවස මිලමැටි කර අර සෙව්වන්ති කියන කාන්තාවත් හොයනවනේ. අර මේ අධිකරණ භූමියේ ගණේ මුල්‍ය සංජීව ඝාතනය කරන්න ඒ සැලසුම කරුව මහමොලකරු කියලා හඳුන්වන සෙව්වන්තිත් හොයනවා තාම හොයාගන්න බෑ. හැබැයි ආණ්ඩුව කතා කරේ මොකටද? ආණ්ඩුව කතා කරේ ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් දෙන්නම් කියලා අපිට බංකු පුටු අරගෙන එන්න කිව්වා. ඒගොල්ලන්ගේ ඉගෙන ගන්න. එහෙම ආණ්ඩුවක් මේ. දැන් ඒක hina වෙවි කියනවා හිටපු පොලිස්පති හොයනවා. බලන්නකෝ ඊටු ටිකත්. දැන් බලන්නකෝ අරුම පුදුම රටක් නේද? හරිනම් දැන් ඉන්නේ අපේ වැඩ බලන පොලිස්පති. හිටියේ පොලිස්පති. දැන් පොලිස්පතිට උසාවි තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. දැන් පොලිස්පති හැංගිලා.
දැන් හොයනවා. ඉතින් ආර්ථිකය හදන ගමන් ඩොලර් රුපියල ශක්තිමත්ව තියාගෙන ඉන්න ගමන් පොලිස්පතිවත් හොයන වැඩේ යනවා. ගෙවල් පීරනවා. අර්ථන ඉන්නවා මෙතන ඉන්නවා කොහම හොයන්න දුවනවා. නේද? ඔක්කොම වැඩ නවත්තලා ඒකට විතරක් යන්න බෑනේ. ඉතින් ඒකත් එහෙම යනවා. ඒ නිසා බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. ඇඟේ හයියටම එකපාරට ගෙනල්ලා කූඩුවට දාලා එහෙම යන්න ඕනෙත් නෑ. ඒකට ක්‍රම සහ විදි තියෙනවා. නීති අනපනක් තියෙනවා නේද? ඒ නීති අනපනත් වලට අනුව හිමීට පරීක්ෂණ ගිහිල්ලා විධිමත් ක්‍රමයට උසාවි ඉස්සරහට ගෙනල්ලා අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. නොගෙන ඉන්නේ නැහැ. දැන් මොකද්ද කියන්නේ? අරුම පුදුම රටක් කියලා මිනිහට hina වෙන්න ඕන. දැන් කිව්වනේ මේක අරුම පුදුම රටක්. පොලිස්පති හැංගිලා පොලිස්පති හොයන්න ඕන. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේවා අතෑරලා නැහැ. අපි දැන් හොයනවා. ගෙයින් ගෙට පීර හොයනවා. අපි දැක්ක කතරගම බස්නායක නිලමේගේ ගෙදරටත් රිංගලා පොලිසිය අනවසරයෙන් රිංගලා එහෙමත් හොයලා පොලිස්පතිව. දැන් ඒවත් නීති විරෝධී වැඩ. එතනක් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒක මතක් වෙච්ච නිසා. දැන් කොළඹින් ගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කතරගම බස්නායක නිලමේගේ මාතර ගෙදර සෝදිසි කරනවා. හැබැයි ඒ සෝදිසි කරනකොට අධිකරණ නියෝගයක් නැහැ. අදාළ බල ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කරලා නැහැ. සිවිල් ඇඳුමෙන් ගිහින් තියෙන්නේ යුනිෆෝම් එකෙන් ගිහින් නැහැ. ඒතකොට මේකට කඩාපැනලා හොයනකොට මොකක්ද වෙලා තියෙන්නේ? හොයනකොට මේ බස්නායක නිලමේ කතරගම දේවාලේ පොලිසියට පැමිණිල්ලක් දානවා මොක්කු හරි ටිකක් රිංගලා අපේ ගෙදර පරීක්ෂා කරනවා කියලා. අදාළ බල ප්‍රදේශයේ පොලිසියෙන් යනකොට ගින් තමයි තහවුරු කරගෙන තියෙන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියලා. ඉතින් ඔය චෝදනාවමනේ ඔය හැංගිලා ඉන්න පොලිස්පතිටත් තියෙන්නේ. ඔය හැංගිලා ඉන්න පොලිස්පති ඔය වැරද්දම කරලා තමයි එදා ඔය පොලිසිය සහ අපරාධ දෙපාර්තමේන්තුව අතර මේ ගැටුම ඇවිල්ලා පොලිස් නිලධාරියෙක් මිය යන්නේ. ඔය වැරද්දමයි කළේ. ඒ වැරද්ද කරලා හැංගිලා ඉන්න පොලිස්පති හොයන්න මේ අලුත් ආණ්ඩුවේ නියෝග මත ක්‍රියාත්මක වෙන පොලිසිය ඒ විදිහටම යනවා. මරුණේක හොඳට තේරුම් ගන්න. මේ විජේසේනත්ලගේ කතාවත් එක්ක හරියට ගැලපෙනවම වුණා. වැරද්දක් කරලා හැංගිලා ඉන්න මිනිහා අල්ලන්න ඒ වැරද්දම උපයෝගී කරගනිමින් තමයි යන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. එතකොට මෙයාලා කියනවා මේ ඇඟේ හයියට හොරු අල්ලන්න බෑ අපි ඒවත් කරගෙන යනවා. දැන් ලංකාවේ පළවෙනි ප්‍රශ්නේ මේ පොලිස්පතිගේ ප්‍රශ්නේ හරි මර්වින් සිල්ලා හිරිය දාන එක හරි නෙමෙයි. මේගොල්ලෝ මාකට් කළේ මේගොල්ලෝ බලය ගන්න ක්‍රියාත්මක කළේ වෙන දේවල්. වෙන පොරොන්දු මිනිස්සුන්ට දුන්නේ. හැබැයි ඒ හොරු ගැන ඒගොල්ලෝ ඒ කාලේ කතා කරපු හොරු ගැන අද මොකක්වත් හාංකවිසියක් නැහැ. කොහොම වුණත් දැන් ඇඟේ හයියට මේක කරන්න බෑ. අපි මේක හිමීට කරගෙන යනවා කිව්වනේ. ඒ වුණාට බලය ගන්න කලින් වසන්ත සමරසිංහ කියපු කතාව බලන්නකෝ. ඒ නිසා බොරු අල්ලන වැඩේ ජාතික ජන බලවේග රජයක් ඇතුලේ අනිවාර්යෙන් ආණ්ඩුව හදලා සතියක් යනකොට 60 70ක් නම් ඇතුළට දාන එක දානවම තමයි. ඒක මොකද්ද කියන්නේ? එයාලගේ ආණ්ඩුවක් ආවම සුමානයක් යනකොට 60ක් 70ක් හිරේ දානවා කිව්වා. දැන් මාස 6ක් ගෙවිලා එකෙක් හිරේ දා ගන්න බැරි වුණා තාම. දැන් කාටද තාම දඬුවම් දුන්නේ? මර්වින් සිල්ලා රිමාන්ඩ් කරලා ඉන්නේ. එච්චරයි. හැබැයි ඔය මර්වින් සිල්ලාගේ සිල්ලර මේ වැරදි වලට නෙමෙයි මේ නිවැරදි කරනවා කියලා ගත්තේ ආණ්ඩුව. ඔවා සිල්ලර දේවල්. ඒවට වැරදි දඬුවම් කරන්න එපා නෙවෙයි කියන්නේ. හැබැයි ඔය විදිහට බරපතල දේවල් කතා කළා. උගන්ඩාවේ සල්ලි ගැන කතා කළා. දැන් ඒවා නම් දැන කියපු බොරු කියලාත් කිව්වනේ. දැන් මෙන්න මේම ඇවිල්ලා බලය අරගෙන මේ ඔක්කොම කියලා බොරු වේගල් ටිකක් කියලා බලය අරගෙන දැන් මේ අය හරිම හුරතලේට මාර හුරතලේට බලන්නකො මේ විජිතේරත්ගේ මූණ ඇතුලේ තියනවද කියලා ඒ බැරෑරුම්කම මේ රටේ මිනිස්සු මූණ දෙන ප්‍රශ්නත් එක්ක තියෙන බැරෑරුම්කම
ඒක නෑ මේ විජිතේ රජ්‍ය මූනේ. ඉතින් මේවා ඔක්කොම සිල්ලරේට අරගෙන මේ අපිව ගොනාට අන්දන්න කරන වැඩ. එදා ඒගොල්ලෝ එම නෙමෙයි හරි බැරෑරුම් විදියට කතා කළේ. බලන්නකෝ තව ටිකක් ඉස්සරහට මේක. සමහරු හිතනවා නේද? මේව නිකන් අර යහපාලන කාලේ පරීක්ෂණ වගේ වගේ. උසාවිය එනවා, වොයිස් කට් දෙනවා, ගෙදර යනවා, තොහොම ගිහිල්ලා ඉවර වෙයි කියලා. ඒ යහපාලන ආණ්ඩුවේ. ඒ රනිල්ගේ මෛත්‍රීගේ ආණ්ඩුවේ. ආණ්ඩු දිසානායක සහෝදරයාගේ ආණ්ඩුවේ එහෙම නැහැ. ඒව වෙනස්. දැන් මොකද්ද කියන්නේ? මම එකයි කිව්වේ මේ විජිතගේ බොඩි ලැන්ග්වේජ් එකම ඔබ කියව ගන්න ඕන එකක්. එකක්. දෙකක් දෙවෙනි කතාව තමයි මෙයා කියන මේ සමහරු හිතනවලු මේ යහපාලන කාලේ වාගේ උසාවිය එනවා, වොයිස් කට් දෙනවා, ගෙදර යනවා. දැන් මේගොල්ලන්ගේ කාලෙත් ඔය කට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෝ උසාවියට එනවා, වොයිස් කට් දෙනවා, ගෙදර යනවා. ඒකම නෙවුනේ. දැන් මතක නැද්ද යෝසිත එහෙම? යෝසිතේම හරි චිල්ල කෙනේ හිටියේ අත්අඩංගුවේදී. එතකොට යහපාලන කාලේ වාගේ නෙවෙයි මේගොල්ලෝ අනුර සහෝදරයාගේ ආණ්ඩුව හරි වෙනස්. උසාවිය යනවා, වොයිස් කට් දෙනවා, ගෙදර යනවා නෙවෙයි කියලා නේ කියන්නේ. හැබැයි අපි නම් තාම දැක්කේ නෑ. තා බැරෑරුම් විදියට මේ වැඩේ කරනවා. ඊගාව එක මම යහපාලන කාලේ වාගේ නෙවෙයි කියන එකේම අවුලක් වෙනවා. යහපාලන කාලේ හොරුවල්ලන ව්‍යාපෘතිය බාර දීලා තිබුණේ ඔය අනුර කුමාරටම තමයි. අනුරගේ හිතයිශීවන්තයමනේ ආනන්ද විජේපාල. ආනන්ද විජේපාලටයි අනුරටයි තමයි ඔක බාර දුන්නේ. එතකොට ඔය දූෂණ විරෝධී කමිටුවට ඕනෑම රජයේ නිලධාරියෙක් ගන්න, ඕනෑම නීතිඥයෙක් ගන්න, ඕනෑම පොලිස් නිලධාරියෙක් ගන්න බලයක් දුන්න රනිල් වික්‍රමසිංහ. නීත්‍යානුකූල බලයක් දුන්නා අනුරට. එතකොට අනුරට ඕන නිලධාරි තමයි ගත්තේ. අනුරට ඕන පොලිස් නිලධාරීන්, අනුරට ඕන නීතිඥයෝ, අනුරට ඕන රජයේ නිලධාරි අරගෙන තමයි ඔය කමිටුව වැඩ කළේ. වැඩ කරලා මට ගාන හරියට මතක නෑ 1000 ගානක් ලිපිගොනු එකතු කරා චෝදනා. නඩු දැම්මේ 400 ගානකට. ඒ සියල්ලේ අතිබහුතරයක් තාක්ෂණික දෝෂ. ඒ නිසා තමයි දාපු නඩු වලින් බොහෝ දෙනෙක් නිදොස් කොට නිදහස් වුණේ. ඒවට තිබුණේ තාක්ෂණික දෝෂ. ඒගොල්ලෝ වැරදි කරලා නැහැ කියලා අධිකරණය කිව්වේ නැහැ කවදාවත්. ඔය නිදහස් කරපු ගෝඨාභයගේ කාලේ නිදහස් කරපු යහපාලන කාලේ නඩු දාපු හැම එකකම එයා වැරදි කරලා නැහැ කියලා අධිකරණය කිව්වේ නැහැ. මේ නඩු ගොනු කිරීමේදී තියෙන තාක්ෂණික දෝෂ තිබුණේ අධිකරණය කිව්වේ ඒක. එතකොට තාක්ෂණික දෝෂ ඇතුව නඩු ගොනු කළේ කවුද? ඔය කයිය ගහන අනුරයි ආනන්ද විජේපාලයි දෙන්නනේ. දැන් මේ විජිත කියනවනේ යහපාලන කාලේ වාගේ නේ. හරි ෂෝක්කේට මේක කරගෙන යනවා කියලා. යහපාලන කාලෙත් ওই වැඩේ කරේ ඔහෙලා. ඒ කරලා තමයි මේ අපරාධකාරීන්ට නිදහස් වෙන්න පුළුවන් විදිහට නඩු ගොනු කළේ. ඒ නිසා දැන් කියලා වැඩක් නැහැ. මේ අපි මේ හරි ෂෝක් එකකට මේක කරගෙන යනවා කියලා මාස 6ක් ඇතුළත කරපු කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ වුණාට වසන්ත සමරසිංහගෙන් අපි අර කලින් දාපු වොයිස් කට් එකේ ඔබ දැක්කා මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ බලයට ඇවිල්ලා සතියක් ඇතුළත 60ක් 70ක් හිරේ දායි කියලා. හැබැයි 60ක් 70ක් හිරේ දාගෙනකම් බලාගෙන ඉන්න ඒ බලාපොරොත්තු ඇතුව අලුත් ආණ්ඩුවක් බලයට ගෙනාවහම ඒ ආණ්ඩුවේ අගමැති වෙන්න හීන දැකපු මිනිහා කියනවා ඒ මිනිස්සයා කියනවා අපි හොරු අල්ලන එක අමතර වැඩක් විදියට තියෙන්නේ. අපිට වෙන වැඩ ගොඩක් තියෙනවලු. තවත් මොනවද කතා? CCTV කෝපි එක අයිස්ක්‍රීම්